hello guys. අද බ්ලොග් එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර වගේ යනකොට තියෙන බටාද කියන කුෂිකාර්මික උද්‍යානයේ. මොකද අද මේ බ්ලොග් එක මට විශේෂයි. මොකද මගේ ගමේ මේක තියෙන්නේ රන්න ප්‍රදේශයේ. ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් මේක බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සරහා බැලුවට පස්සේ මේ හිතා ගන්න පුළුවන් මොන වගේ ලස්සනද කියලා. ඇතුළටම ගිහිල්ලා පොඩ්ඩක් බලමු. මෙතන ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එකක් අරගෙන අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ එළියෙන් ඉඳන් බලද්දි මේ ගොඩක් සුන්දරයි. ගේට්ටුවෙන් ඇතුළ වෙන තැනම තියෙනවා පොඩි වැවක්. මේ බලන්න. මෙතන මේ මල් පඳුරක් නෙමෙයි නිකන් ගහක් වගේ එක හැඩයකට කපලා තියෙනවා. නිකන් මේ අලි දෙන්නෙක් වගේ පොඩ්ඩක් බලන්නකො. පැත්තෙන් බලනකොට ඒක පේනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ ටිකට් එකක් ගන්න ඕන. टिकट टिकट है देना रुपया टिकट विधि අපි ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන පල්ලෙහා ගහලා දෙනවා බටාත කමත කියලා බෝඩ් එකක්.
දැනට මේ වෙල්වල වැඩ කරන ගමන් තියෙන්නේ තාම නම් මේ පටන් අරන් නැහැ. ඉතින් ඇතුළට ගිහලා තමයි බලන්න මේ ලස්සනට මේ මල් ගස් වල මේ හැඩ කපලා තියෙනවා. මෙතන යන්න හැ පාරවල් දෙකක් තියෙනවා. එකක් රවුමෙන් යන්නත් පුළුවන්. අපි මෙතනින් ඇතුළට ගිහලා බලමු. ළඟින් යන්න පුළුවන් නැත්නම් මෙතන වටෙන් යන්නත් පුළුවන්. මෙතන ලස්සන පිළිම දෙකක් තියෙනවා. මේකට එන කට්ටිය නිකන් සාදරයෙන් පිළිගන්නවා වගේ. බලන්න කියලා ලස්සන. අපි කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. මේ පැත්තටත් පාරක් තියෙනවා. උඩහටත් පාරක් තියෙනවා. මේ පැත්තටත් පාරක් තියෙනවා. අපි මේකෙන් ගිහලා බලමු. මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා මේ පළතුරු වේලවලු කැඩීම තහනම් කියලා. ඔයාලා මේකට එනවා නම් පොඩ්ඩක් මේ නෝටිස් කරන සැලකිලිමත් වෙන්න. මෙතන මේ පාරෙන් යන්න තියෙන්නේ මේ පළතුරු එහෙම තියෙන මෙතන උයනක් තියෙනවා. ඒ කියන්නේ මේ ටිකේ තියෙන්නේ පළතුරු. ඒ කියන්නේ මේක වෙන් කරලා තියෙන්නේ මේ උද්‍යානයේ ඇතුලේ. මේ පැත්තේ තියෙන සම්පූර්ණ පළතුරු වලට වෙන්නේ. පැත්තක් බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙන ජම්බු. ඒ කියන්නේ ජම්බු ගැන මේ නෝටිස් එකක් මේ දාලා තියෙනවා. මෙරින් උණනමින පළතුරු උයන. ගස් වගේක් තියෙනවා. අපි හිමින් තාලේ ඇතුළට යන්න බලන්න. මම කතා කරන එක මද්ද කර නවත්තන්නම්. ඔයාලට මේක රස විඳින්න පුළුවන් වෙන්නේ. මෙතන නෝටිස් බෝඩ් එකක් දාලා තියෙනවා ඊතලත් එක්ක. ඒ කියන්නේ මේක ඇතුලේ උයන් ටික තියෙන තැන ඊතල වලින් මාක් කරලා තියෙනවා නම්බර් කරලා. එක්සිට් එක මේ පැත්තේ තියෙනවා කියන්නේ මේ පැත්තට වෙන්න තව මල් උයනයි නෙළුම් උයන වාණිජ්‍ය වේලුව ගාව කියලා එකක් තියෙනවා. ගිහිල්ලා බලමු කොහෙද තියෙන්නේ කියලා. හරි මෙතන බෝඩ් එකක් තියෙනවා. මෙතනින් අපිට යන්න පුළුවන් මල් උයන බලන්න. එතන යනකොට මේ මල් වැලක් තියෙනවා අරුක්කුලා ඉන්න එකට. බලන්න ඔක ලස්සන. මෙතන යන්න නම් තියෙනවා. හැබැයි මෙතන තාම තියෙන්නේ මේක නම් පළතුරු මේ දෙවිල් වගේ. මෙතන තියෙන ගල් සීන් බලන්න. පළතුරු ගැන නම් මම කලින් අහලා නැහැ. කාලත් නැහැ. අදමයි දැක්කේ. ඔයාලට මෙහෙට එනවා නම් මේ
රන්න ටවුන් එකට ඇවිල්ලා රන්න ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 4ක් නැත්නම් 5ක් වගේ ඇති බටාද මේ උද්‍යානයට. මේ අතුලට ආවට පස්සේ මේ මාර සීතලයි. කියන ගස් වලින්ම මෙතනින් පාරක් තියෙනවා යන්න මේ සමහර විට මල්ලු වෙනට වෙන්න පුළුවන්. මෙතනත් තියෙන ජම්බුවා මං ඔයාලට අර කිව්ව මේ මල්ලු වෙන තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනින් එහාට වගේ මෙතන මල් වගේක් තියෙනවා යන්න හැම පැත්තෙම පාරවල් තියෙනවා අපි මෙතනින් උඩහට ගිහිල්ලා වගේ බලමු මෙතනින් ඉවරයිද කොහෙද කියන පළතුරු ඔයනේ සීමාව ඉවරයි උද්‍යානයේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේ ගොඩක් දැනුම ගන්න පුළුවන් එක ඉස්කෝල ළමයිට පවා එනවනම් වගාව පිළිබඳව නවීන තාක්ෂණය භාවිතා කරලා වගා කරන ක්‍රම අලුත් භෝග වර්ග වලට එහෙම මේ අඩුවට පැල ಜಾති එහෙම ගන්නව නම් සාධාරණ මිලකට ගන්න පුළුවන්. කියන්නේ ඉස්සර කාලේ පාවිච්චි කරපු ගොවිතැන් කිරීමේ ක්‍රම මේ පැත්තේ මේ මල් ටික ගැන මල් අත්තක් තියෙනවා කියලා අර මම ඔයාලට මුලින්ම කිව්වේ. ඒ තමයි මේ පැත්ත තමයි මේ තියෙන්නේ. එතන තියෙන පතොක් බීජ කියලා. ඒ කියන්නේ මේ මට එතන මේ එතන එක හරිතාගාරයක් වගේ තියෙන මේ බලන්න. විවිධ ජාතියේ පතොක් ජාති තියෙනවා මෙතන. ලස්සන වැවක් තියෙනවා. වැවක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකුමත් නෑ. සාමාන්‍ය පොඩියට වගේ පොඩි වැවක් තියෙනවා. මෙතන හරිතාගාරයක් තියෙනවා. මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහා පැත්තෙන් තියෙනවා මම ඔයාලට මම පෙන්නන්න ගිහලම ඇන්තූරියම් තියෙන හරිතාගාරය.
මම ඔයාලට මේ බෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද මේ මම කතා කරනකොට චූට් එකට අඩු කරනවා. ඔයාලට මේක මේ මම පෙන්වන්නම් මේ. ඔයාලම බලලා මේකේ තියෙන සුන්දරත්වය රස විඳින්න. මල් තියෙන පැත්ත නම් බලලා ඉවරයි. ඔයාලට මට පුළුවන් තරමක් පෙන්වන්න කියන්නේ ඔයාලට පෙන්වන්න පුළුවන් ටික මම පෙන්නුවා. කියන්නේ දැනට නම් ඒ කියන්නේ මේ පැත්තේ තියෙන එච්චරයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තාම මොනවද බලන් තියෙන්නේ කියලා. මේක ඇතුලේ නවට පොඩ්ඩක් මේ නොටිස් කියවන්න. මේකේ මල් පැල කැඩීම තහනම් කියලා දාලා තිනවා. අහුණ රුපියල් 500යි දඩේ. එතන තියෙන මල් වෙන ටික මෙතන ලොකේෂන් එක ඉවරයි මල් වෙනේ. මෙතන නොටිස් එකක් දාලා තියෙනවා මම ඔයාලට කලින් පෙන්නුවා වගේ. සෝචන් වගාව කියලා තියෙනවා මොකක්ද දන්නේ නැහැ. ඒක බල ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. මේ ඔයාලට පෙන්වන්නේ ලෝලු වගාව වෙනවා මේ. මොකද කියලා හොයා ගන්න බෑ. මෙතනක් තියෙන්නේ පළතුරුම තමයි. මෙතන තියෙන එලි ගහක් තියෙන්නේ. මෙතන තියෙන්නේ පළු ගහ. කියන්නේ ගහ ගැන සම්පූර්ණ විස්තරයක් මේක දාලා තියෙනවා. ගහේ ලක්ෂණ වල ඉඳලා පැහැය. ඔයාලට දැනුම එකතු කරනවා නම් මම සජෙස්ට් කරනවා මේ වගේ තැනක් ඇත්තටම හොඳයි කියලා. ඔය 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙතන දැනුම ලබා ගන්න නම් කියාපු මෙතන.
ඒ එදිනදා ජීවිතේ කාපු නැති ගොඩාක් පළතුරු ಜಾති මෙතන තියෙනවා. ඔයාලට ආවත් ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද මේ තැනින් තැන මේ ඒ තියෙන දේවල් ගැන නෝටිස් එකක් දාලා තියෙනවා. දැන් මෙතන මේ අන්නාසි වගාවක් තියෙනවා. මෙතන අන්නාසි වගාව. අන්නාසි වල අන්නාසි වල ප්‍රභේද තියෙනවා කියන්නේ මේ ඒවත් මෙතන ළඟ කරලා තියෙනවා. මෙතන මේ ගහ තියෙන කුන්දිරා ගහ. ඒ කියන්නේ කුන්දිරා කියන්නේ තැඹිලි විශේෂයක්. කෙසෙල් වගා කරමු දැන්. පැත්තෙන් ගස් ලැබු තියෙනවා. අපි එහාට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා මේ මැල්ලුම් වෙන කියලා මොකක්ද කියලා නම් මට පැහැදිලි නෑ. කියන්නේ මෙතන කියන්නේ ඔය මැල්ලුම් වලට ගන්නේ අපි කොළ ಜಾති ගන්න කියන්නේ මේ තියෙන මෙතන. මුගුණ වෙන්න ඊපස්සේ ගොටු කොළ වගේ අර ඒ ආහාරයට ගන්න. කියන්නේ කොළ මැල්ලුමක් විතර හදලා ගන්න. අන්නේ දේවල් මෙතන තියෙනවා. මෙතන තම්පාලා තියෙනවා. මෙතන තියෙන කෝප්ප කොළ කියලා දීලා. මේව නම් දැකලා තියෙන එදිනදා ජීවිතේ හැබැයි මැල්ලුම් වලට ගන්න කියන්නේ අද. තෙබු තියෙනවා. පලා මුස්සැන්න මහගිරා පලා තියෙනවා. මොනර කුඩින්බි කියන්නේ මැල්ලුම් වලට ගන්න පුළුවන් හැම දෙයක්ම මෙතන කැටගරි කරලා වෙනමම තියෙනවා. මෙතන කහ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. පේන නම් නැහැ කියන්නේ මට හිතෙන විදියට පාති දාලා තියෙන්නේ. මෙතන දෙන නෝටිස් එකක් දාලා කාබනික වගාව මාච් සංරක්ෂණය හේන තොටුපොළ කියලා තියෙනවා. දැන් ලස්සන වැවක් තියෙනවා. මෙතන ටැංකියක් තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකේ වතුර නැහැ. ලස්සන රන් ගහක් තියෙනවා. මේ බලන්න.
බලමු මොනවද බලන්න තියෙන කියලා. එහෙනම් guys අද වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අදට බ්ලොග් එක ඉවරයි. අනිවාර්යෙන් මේකේ part 2 එකක් මම අරන් එන්නම්. මොකද අද වීඩියෝ එක ගොඩක් දිගයි. ඒ හින්දා part 2 එක ඔයාලට බලන්න අනිවාර්යෙන් මම අරන් එන්නම්. channel එකට set වෙලා ඉන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment කරන්න, වීඩියෝ එක share කරන්න බලපු නැති කට්ටියන බලන්න. එහෙනම් ජය වේවා. set වෙමු ආයේ.